Welcome to the Curiosity channel. අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ කොහොමද twin flame karmic partners ලගෙන් වෙනස්ව හඳුනාගන්නේ කියලා. ඉතින් ඔයාලට මුණ ගැහිලා ඇති කෙනෙක්ව මේ කෙනා ගැන ඔයාලට ඉතා ගැඹුරු ආකර්ෂණීය බවක් දැනෙනවා. ඒ කෙනාව ඔයාගෙන් ඈත් කරන්න බැරි තරම් දැඩි බැඳීමක් දැනෙනවා. සයිකල් එකක් වගේ චක්‍රයක් වගේ කනෙක්ෂන් එක දිගින් දිගටම කන්ෆියුෂන්ස් වේදනාවල් ගෙනාවත් ඔයාලට ඉතා ගැඹුරු බැඳීමක් මේ කෙනාට දැනෙනවා. ඉතින් මේ ඔයාගේ ට්වින් ෆ්ලේම්ද නැත්නම් කාර්මික් ලෙසන් එකක් කියලා දෙන්න ආව කාර්මික් පාර්ට්නර් කෙනෙක්ද? මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් ඔයා ඉන්නේ මොන වගේ කනෙක්ෂන් එකකද කියලා. ඉතින් මේ කාර්මික් පාර්ට්නර් කෙනෙක් කියන්නේ ඔයාගේ ජීවිතයට ලොකු පාඩමක් කියා දෙන්න එන කෙනෙක්. ඔයාට අතීත වේදනාවන් තියෙනවා නම්, සෝනෝනු ට්‍රෝමාස් තියෙනවා නම්, හැඟීම් රටාවන් මෙන්න මේ දේවල් අනුව තමයි මේ කාර්මික් බැඳීම් ඇති වෙන්නේ. කර්ම කියද්දි හොඳ නරක මේ හැම දෙයකම තමයි පොදුවේ කර්ම කියලා කියන්නේ. නමුත් කාර්මික් පාර්ට්නර් කෙනෙක් කියද්දි ගොඩක් අය අදහස් කරන්නේ නරක කර්ම එක්ක අපේ ජීවිතේට එන පුද්ගලයන් කියන දේ. කර්ම පාඩමක් ඔයාට කියා දීලා ඔයා ඒ පාඩම ඉගෙනගෙන සම්පූර්ණ කරාට පස්සේ ඔයා තුල දියුණුවක් ඇති වුණාට පස්සේ අවසන් වෙන తాවකාලික බැඳීමක් තමයි කාර්මික් පාර්ට්නර් කෙනෙක් එක්ක තියෙන්නේ. මෙහෙම කෙනෙක් ඔයාගේ ලයිෆ් එකට එනවා නම් එහෙම එන්න ලොකු හේතුවක් වෙනවා අතීත ආත්ම භාවයන් වලදී අපි අතින් උන නරක කර්ම නැත්නම් පාප කර්ම සහ ඒ ආත්ම භාවයන් වලදී මුහුණ දුන් දේ සමග ඇති කරගත් කර්ම ගිවිසුම් ඒ ආත්මයන් වලදී අවසන් කරන්න බැරි වුණාම කාර්මික කොන්ට්‍රැක්ට් එක මේ ගිවිසුම අවසන් වෙනකම්ම ඉපදෙන ආත්මයන් වලදී මුණ ගැහෙන්න පුළුවන් කර්ම ගෙවල අවසන් කරනකම් මේ කර්ම ගිවිසුම් අවසන් වෙනකම්. සමහර අය මෙහෙම කර්ම බැඳීම් වල අවුරුදු ගණන් ඉන්නවා. කර්ම ගෙවිලා යනකම් ඒ කොන්ට්‍රැක්ට් එක අවසන් වෙනකම්. මෙහෙම වෙන්නෙම තමන්ගේ ආත්මයට ඉගෙනගෙන අවසන් කළ යුතු ලෙසන් එකක් පාඩමක් තියෙන නිසා දෛවයට අනුව එහෙම බැඳීමක් නතර වෙන්න පුළුවන් වෙනවා කර්ම අවසන් වුනහම. තව සමහර අයට මෙහෙම කර්ම පාඩම් එක්කෙනෙක්ගෙන් විතරක් නෙමෙයි කීප දෙනෙක්ගෙන් ඉගෙන ගන්න වෙනවා. ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ තමන්ගේ ජීවිතයට එන එක කාර්මික් පාර්ට්නර් කෙනෙක්ගෙන් ඉගෙනගෙන අවසන් කළ යුතු ලෙසන් එක කම්ප්ලීට් නොකිරීම නිසා සම්පූර්ණ නොකිරීම නිසා රිපීටඩ්ලි එකම වගේ කාර්මික් පාර්ට්නර්ස්ලා ඇට්‍රැක්ට් වෙනවා ලෙසන් එක ඉගෙන ගන්නකම්. උදාහරණයක් විදිහට අතීත වේදනාවක් ඔයාට තියෙනවා තමන්ගේ වටිනාකම සෙල්ෆ් වර්ත් එක නැති වී ගිය. මේ පාස්ට් වුන්ඩ් එකෙන් ඔයාගේ වටිනාකම පහළට දාන්න තමයි හුරු වෙලා තියෙන්නේ. නමුත් විශ්වය තෝරගෙන තියෙනවා ඔයා මේ වේදනාව සුව කරගන්න අවශ්‍යයි. ඔයාගේ වටිනාකම ඔයා හඳුනා ගන්න අවශ්‍යයි කියලා. මේ පාඩම ඔයා ඉගෙන ගන්න විශ්වය විසින් ඔයාගේ ජීවිතයට කෙනෙක් එවනවා කාර්මික් පාර්ට්නර් කෙනෙක්. එකිනෙකාගේ ජර්නි අනුව දේවල් වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඒ දේවල් වෙන්නෙම ඔයාගේ සෝල් එකට ඒ ලෙසන්ස් ඉගෙන ගන්න ලියවිලා තියෙන විදිහට. එතකොට කෙනෙක්ට සෝල්මේට් කෙනෙක් විදිහටත් මෙහෙම ලෙසන් කියා දෙන්න කෙනෙක් එයි. ඔයා තුල ඉතා ගැඹුරු බැඳීමක් ඇති වුණාට පස්සේ ටයිමින් එක ආවම ඒ කෙනාම කාර්මික් සෝල්මේට් කෙනෙක් විදිහට කෙනෙක්ට ලෙසන් එකක් කියා දෙන්න ඉඩ තියෙනවා. මෙහෙම කාර්මික් සෝල්මේට්ස්ලාත් එනවා. ඉතින් මෙහෙම කෙනෙක්ගේ ජීවිතේට එන පුද්ගලයා අර අතීත වේදනාව ට්‍රිගර් කරනවා. ඔයාගේ වටිනාකම පහළට දාන්න පුළුවන්. වටිනාකමක් දෙන්නේ නැහැ, අගයන්නේ නැහැ. මෙහෙම ට්‍රිගර් වෙන්න සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ දේන වලට අවබෝධය නැත්නම් අවයර්නස් එක ඇති කරගන්න පුළුවන් නම් මේ කෙනත් අතීතයේ මට මුහුණ දෙන්න උන දෙයමයි මට විඳින්න දෙන්නේ මගේ වටිනාකම හඳුනාගෙන මෙතනින් අයින් වෙන්න ඕන කියලා. ඔන්න ඒ කෙනාට එක කාර්මික් පාර්ට්නර් කෙනෙක්ගෙන් ඒ පාඩම ඉගෙනගෙන අවසන් කරන්න පුළුවන් වෙනවා. එයා ඒ තමන්ගේ වටිනාකම නැති වෙන අවස්ථාවන් පිළිගන්නේ නැහැ මොකද ලෙසන් එක ඉගෙනගෙන තියෙන නිසා. නමුත් මේ කාර්මික් පාර්ට්නර්ගෙන් ලෙසන් එක කම්ප්ලීට් කරන්න බැරි වුණොත් තව කාර්මික් පාර්ට්නර් කෙනෙක් එනවා. මෙහෙම කර්ම පාඩමක් ඉගෙනගෙන අවසන් වෙනකම්ම එකම විදිහට කාර්මික් සයිකල් එකක් වගේ රිපීටඩ් පැටර්න් එකක් ඇති වෙනවා. එකම දේ සිදු වෙමින් යනවා කාර්මික් ලෙසන්ස් ඉගෙනගෙන අවසන් වෙනකම්. මේ රිපීටඩ්ලි වෙන දේ එක්ක තව තවත් කෙනෙක්ගේ අතුලාන්තය තුල ඊටා ගැඹුරු වේදනාවක් තුවාලයක් ඇති වෙනවා. මේ දේවල් ගැන හොඳ අවයානස් එකක් ඇතිව නැත්නම් අවබෝධයක් ඇතිව ඒ තුවාල සුව කරගන්නේ නැත්නම් මේ වගේ පුද්ගලයන්මයි කෙනෙක් ආකර්ෂණය කරගන්නේ තමන්ගේ ජීවිතයට. මේ සුව නොවුණු වේදනාවන් ට්‍රෝමාස් එක තමයි කාර්මික් පාර්ට්නර්ස්ලා ජීවිතයට ආකර්ෂණය වෙන්නේ සහ මේ කර්ම බැඳීම් අවසන් වෙනවා ලෙසන්ස් කම්ප්ලීටඩ් වෙද්දී සම්පූර්ණ වෙද්දී මේ කෙනාගේ මේ කර්ම පාඩම ඉගෙනගෙන අවසන් වෙද්දී. ගොඩක් අයයි කන්ෆියුස් වෙන්නේ ට්වින් ෆ්ලේම් සහ කාර්මික් පාර්ට්නර් අතර. පළවෙනි දේ මේ බැඳීම් දෙකම ඉතා දැඩි බැඳීමක් ආකර්ෂණයක් ගෙන දෙනවා.
ඒ වගේම රෝලර් කෝස්ටර් කනෙක්ෂන් එකක්. ඒ කියන්නේ මේ බැඳීම් දෙකේදීම හැඟීම් ඉහළ පහළ යන ස්වභාවයක් තියෙනවා. ප්‍රශ්න ගැටලු බාධක එනවා. ආයේ බැලන්ස් යනවා. ඊළඟට ආයෙත් ප්‍රශ්න ගැටලු එන්න ගන්නවා. අනිත් දේ කර්මික් පාර්ට්නර් ගැනත් ට්වින් ෆ්ලේම් ගැන වගේම ඉතාම ශක්තිමත් දැඩි ආකර්ෂණයක් ඒ බැඳීමෙන් අයින් වෙන්න හිත දෙන්නේ නැති තරම් ඇලීමක් කනෙක්ෂන් එකට දැනෙනවා. සහ ගොඩක් ට්‍රිගර්ස් ඇති වෙන්න ගන්නවා. හැඟීම් කැළඹිලි භාවයක් ගන්නවා. කර්මික් පාර්ට්නර් පවා කෙනෙක්ගේ පාස්ට් වුන්ස් ට්‍රිගර් කරලා පෙන්වනවා. ට්‍රෝමා බොන්ඩ් එකක් තමයි මේ කර්මික් පාර්ට්නර් එක තියෙන්නේ. නමුත් ඒක සෝල් බොන්ඩ් එකක් කියලා ගොඩක් අය වරදවා වටහා ගන්නවා. එහෙම වෙන්නේ ඩීප්ලි ට්‍රිගර් වෙලා කර්ම කාලයක් මේ කෙනා එක ගෙවන්න වෙන නිසා අතීත කර්ම අවසන් කරන්න. මෙන්න මේ නිසයි ගොඩක් අය කර්මික් පාර්ට්නර් තමන්ගේ ට්වින් ෆ්ලේම් කියලා වරදවා වටහා ගන්නේ. කොහොමද කර්මික් පාර්ට් ට්වින්ගෙන් වෙනස් වෙන්නේ කියලා කියනවා නම් කෙනෙක්ට ට්වින් ෆ්ලේම්ව හරියට හඳුනා ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි සයිකල් රිපීට් වීම සහ ග්‍රෝත් එක. ඒ කියන්නේ කර්මික් පාර්ට්නර් කෙනෙක් එක්ක කනෙක්ෂන් එකක ඉද්දි නැවත නැවත චක්‍රයක් වගේ ටොක්සිකලි හැමදේම වෙන්න ගන්නවා. ටොක්සික් කියන්නේ විෂ සහිත බව. එතකොට කනෙක්ෂන් එකක් ටොක්සික් වෙන්නේ මෙහෙම බැඳීම රිපීටඩ්ලි එකම දේ වෙද්දී ඒ දේ සෞඛ්‍යමත් ක්‍රියාවලියකට වඩා එකම විදිහේ නරක හැසිරීම රටාවන් දිගින් දිගටම මේ කෙනාගෙන් වෙනසක් නැතුව වෙන බව. උදාහරණයක් විදිහට ඔයාට වැරද්දක් මේ කෙනා කරනවා. එයා සමාව ගන්නවා. ආයේ ඒ දේ වෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙනවා. ඔයා යාට සමාව දීලා පිළිගන්නවා. නමුත් ආයෙත් ඒ දේ ඒ විදිහටම වෙනවා. ආයෙ සමාව ගන්නවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ මේ කෙනා තුල. එකම ක්‍රියාවලියක් දිගින් දිගටම අන්හෙල්ති විදිහට සෞඛ්‍යමත් නැති විදිහට වෙමින් යනවා. එකම දෙයට එකම රණ්ඩුවම දිගින් දිගට ඇදී යනවා. ඒ වේදනාවම ආයෙත් දැනෙනවා. නමුත් දෙන්නා තුලම කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ජීවිතේ දියුණුවක් වෙන්නෙත් නැහැ. මේ කෙනා වෙනස් වෙන්නෙත් නැහැ. නමුත් මේ කෙනාගෙන් නැවතත් කලින් උන විදිහම වැරද්දක් වෙනවා සහ ඔයා මේ කෙනාට සමාව දෙනවා. නමුත් මේ කෙනා තුල දියුණුවක් වෙනස් වීමක් වෙලා නැහැ. මෙහෙම ටොක්සික් පැටර්න් එකක් තමයි ලූප් එකක් වගේ එක දිගට වෙමින් යන්නේ. ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකකදී මෙහෙම ට්‍රිගර් වෙන දෙයක් මොනවම හරි දෙයක් වුණාම ඒ දේ ගැන අවබෝධයක් ඇති වෙලා ඒ බිහේවියර් එකේ නැත්නම් හැසිරීමේ වෙනසක් වෙනවා. දෙන්නගෙම දියුණුවක් වෙන්න ගන්නවා. ට්‍රාන්ස්ෆෝමේෂන් එකක්, රියල් චේන්ජ් එකක් ඒ බැඳීම තුල තියෙනවා. කර්ම බැඳීමක මෙහෙම වෙනසක් නැහැ. ලූප් එකක්. ඒක දිගින් දිගටම එකම තැන අවුරුදු ගණන් ඇදී යන. කර්මික් පාර්ට්නර් කෙනෙක් එක්ක තියෙන බැඳීමේදී මෙහෙම ට්‍රිගර් වීම ඇති වුනහම කෙනෙක්ට දැනෙන තමන්ගේ එනර්ජි ඩ්‍රේන් වීමක්. ඒ කියන්නේ ශක්තිය පහළ මට්ටමකට යාමක්. කාංසාව, ડિප්‍රෙස් වීම මේ වගේ දේවල් එක්කම කෙනෙක්ට ඒක දැනෙන්නේ තමන්ට තමන්වම නැතිව යනවා වගේ හැඟීමක්. ජීවිතයම එකම තැන නතර වෙලා වගේ. දෙන්නම හෝ මේ කෙනා තුල උනත් දියුණුවක් ඇති වෙන්නේ නැහැ. මේ කෙනාට අන්හෙල්ති අත්බැහිවීමක්, ඒ කෙනාගෙන් වැලිඩේෂන් එක නැත්නම් එයාගෙන් ඔයාට ඇගීමක් දැඩිව අවශ්‍ය වෙනවා. ඒ වගේම එකිනෙකාට දෝෂාරෝපණය කිරීමක් ඇති වෙනවා ටොක්සික් විදිහට. මැනිපියුලේටිව් බවක් ගන්නවා මේ අය. ඒ කියන්නේ කෙනෙක්ගේ හැඟීම් පාලනය කරන්න ගන්නවා. කර්මික් පාර්ට්නර්ස්ලා මේ මැනිපියුලේට් කරනවා කියන්නේ ඒ කෙනා අතින් උන වැරද්දකට ඔයා ට්‍රිගර් වෙලා ගැටලුවක් ඇති වුණත් අන්තිමට ඔයා තමයි මේ ප්‍රශ්නයට වැරදි කරු කියලා ඔයාටම වරද පටවන්න හොඳ හැකියාවක් තියෙන කෙනෙක්. සහ ඔයා අතේ තමයි වැරද්ද කියලා ඔයාම පිළිගන්න තැනට ඔයාගේ මනස පාලනය කිරීමක් කරන්න පුළුවන් කෙනෙක් තමයි මේ කර්මික් පාර්ට්නර්. සහ මෙහෙම කනෙක්ෂන් එකකදී කෙනෙක්ට දැනෙන්නේ මේ කෙනා අවශ්‍යයි Tamanට හොඳින් ඉන්න නම් Taman හොඳින් කියලා දැනෙන්නේ එයා ඉන්න නිසා. එයා වටිනාකමක් දෙනවා නම් විතරයි දැනෙන්නේ Taman වටින කෙනෙක් කියලා. මේ වගේ Tamanගේ වටිනාකම, Tamanගේ හැඟීම් මේ කෙනා මත යැපෙන ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ජීවිතයේ හැමදේම මේ කෙනා මත ඩිපෙන්ඩ් වීමක් වෙනවා. සහ රෝලර් කෝස්ටර් එකක් වගේ කනෙක්ෂන් එකේ ඉහළ පහළ යන තත්වයන්, ගැටලුකාරී තත්වයන් වගේම ටොක්සික් බවට මේ හැම දෙයකම ලොකු ඇටැච්මන්ට් එකක් තියෙනවා. මොකද තමන්ගේ යටිහිතට මේ පැටර්න් එක හුරුයි. එකම විදිහේ කාර්මික් පාර්ට්නර්ස්ලා ලයිෆ් එකට ආවම ඒ හුරු පුරුදු බව නිසාම මේ කනෙක්ෂන් එකට ලොකු ඇටැච්මන්ට් එකක් දැනෙනවා. ඉතින් මේ කෙනා නැති වෙයි කියන බය දැනෙනවා. මොකද කාර්මික් බැඳීම් ගොඩ නැගෙන්නේ ඇටැච්මන්ට් එකත් එක්ක. මේ කෙනාව දැඩිව අවශ්‍යයි කියලා දැනනවා වගේම පේන් එකක් තිබුණත් මේ බැඳීමේම එල්ලිලා ඉන්න බවක් තියෙනවා. ට්වින් ෆ්ලේම් කනෙක්ෂන් එකකදී මේ ඇටැච්මන්ට් එක තිබුණත් Taman තුල දියුණුවක් ඇති කරන බැඳීමක් නිසා ඩිටැච්මන්ට් එක තුලින් මේ ජර්නි එකේ දියුණුවක් වෙනවා.
මේ ඩිටෑච් වීම කනෙක්ෂන් එකෙන් ඈතට යෑමක් වෙන්නේ මේ කෙනා ගැන දැනෙන හැඟීම වෙනස් වීම නිසා නෙමෙයි. නමුත් ඔයා තමන්වම තෝරගන්න නිසා. මේ කෙනා නිසා තමන් තුළ තියෙන වෝන්ස් පිළිබඳ අවබෝධයක් ඇති වෙලා ට්‍රිගර්ස් වලට එකිනෙකාට බ්ලේම් කරනවා වෙනුවට දොස් කියනවා වෙනුවට දෙන්නම තෝරගන්නවා තමන්ගේ මේ වේදනාවන් වල වගකීම දරාගෙන සුවයක් ලබා ගන්න. තවමත් කන්ෆියුෂන් එකක ඉන්න කෙනෙක් නම් මේ බැඳීම් දෙක අතරේ තමන්ගෙන්ම අහන්න. මම මේ කනෙක්ෂන් එක තුළ දිනෙන් දින දියුණුවක්ද ලබන්නේ? එහෙම නැත්නම් වේදනාවන් විඳගෙන සෆර් කරනවද දුක් විඳිනවද මේ කනෙක්ෂන් එක තුළ? ඊළඟට මම මේ කෙනා ට්‍රිගර් කරන දේවල් වලින් සුවයක් ලබනවද? එහෙම නැත්නම් වේටින්ව බලන් ඉන්නවා විතරද සිටුේෂන් එක වෙනස් වෙයි කියලා. වැදගත්ම දේ මේ කනෙක්ෂන් එකේදී මම මාව හඳුනා ගන්නවා, මම මාව තෝර ගන්නවාද? එහෙම නැත්නම් මට මාවත් අහිමි වීගෙන යනවාද? මේ කෙනාට ආදරයක් තිබ්බා. ට්‍රිගර් වෙද්දී තමන්ටම ආදරය කරන්න තමන්වම තෝරගන්න බැඳීමක් තමයි ට්වින් ෆ්ලේම් ජර්නි එක. මේ කනෙක්ෂන් එක තුළ මට දැනෙන්නේ සැනසීමක්, පීස් එකක්ද? එහෙම නැත්නම් තමන්ගේ මනසට දරා ගන්න බැරි ප්‍රශ්න ගොඩක් විතරමද? ඉතින් ඔයාගේ ජීවිතයට ඇතිවෙන දියුණුව මොන වගේද? මේ ඔයා ඉන්න කර්මික් පාර්ට්නර් කෙනෙක් එක්කද ට්වින් ෆ්ලේම් එක්කද කියන ප්‍රශ්නයට ආන්සර් එක පිළිතුර මේ ප්‍රශ්න දිහා අවංකවම බලනකොට ඔයාට ලැබෙන්න ගන්නවා. ට්වින් ෆ්ලේම් බැඳීම නිසා තමන්ට තමන්ව නැතිවීමක් වෙන්නේ නැහැ. දිනෙන් දින ජීවිතයේ දියුණුවක් වගේම ආධ්‍යාත්මික දියුණුවක්, self improvement එකක් තමයි වෙන්නේ. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක අහලා තමන්ගේ කනෙක්ෂන් එක ගැන තියෙන ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මම වීඩියෝ එකකින් අරන් එන්නම් ඒවට ආන්සර් එක. ඉතින් ඊළඟ වීඩියෝ එක අරන් එනකන් stay happy, have peace. Bye bye.